කොහොමද? ආවෙන්න. කොහොමද? රෝද පුටුවක් හම්බුණා නේද? සතුටුද? ඊයේ ඇත්තට රෝද පුටුවක් නේ ලබලා දීලා තියෙනවා ඊයේ ආපු සහෝදරයෝ වගේ. කොහොමද රන්දි? සතුටුද? නිදි වැරුවා? ඒ මොකද? රෝද පුටුව? ඇත්තටම රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙනවා මේ අපේ සහෝදරයෙක් මම මේ වීඩියෝ එක මම මිට කලින් වීඩියෝ කරලා මේ මං දැම්මා මම එක පේජ් එකකට දාන්න කියලා කිව්වා අම්බලන්ගොඩ පුවත් පේජ් එකට කලින් වීඩියෝ එකක් මේ මං කරලා ඒ අම්බලන්ගොඩ පුවත් එකෙන් එක සහෝදරයෝ වගේ දැකලා තමයි මේ ඊ ඇවිල්ලා මේ මම මේ නන්දට මේ රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඇත්තට මේ රෝද පුටුව දුන්න ඒ සහෝදරයන්ට ඇත්තටම දන්නේ නැහැ කවුද කියලා නමක් ගමක් අපි මුකුත් දන්නේ නැහැ. ඊයේ එවිල්ලා තමයි ලබා දීලා ගිහිල්ලා තියෙන. ඇත්තටම ලොකු පිනක් මේ රෝද පුටුව මේ නන්දට පරිත්‍යාග කරේකට ඒ සහෝදරයන්ට අම්බලන්ගොඩ පුවත් පේජ් එකෙන් දැකලා ඇවිල්ලා තමයි ඒ සහෝදරයෝ බාර දීලා තියෙන්නේ. මේ රෝද පුටුව ඇත්තටම ලොකු පිනක් මේ ඒ සහෝදරයන්ට මේ රෝද පුටුව පරිත්‍යාග කරපු එකට මේ නන්දට. තමයි මේ වීඩියෝ එක ගන්න ඉස්සෙල්ලා කාටද අනිවාර්යෙන්ම බලුම් මාමේ මේ කොහොම හරි දැන් ඕගලන්ට ඉන්න තැනක් නේ ඕන. මේ අම්බලන්ගොඩ පුවත් කියන්නේ මමයි සහෝදරයන්ට කෙනෙක් දෙවිලා මේ වීඩියෝ දීලා ගියා මට ඒ දීපු මහත්යරත් ගොඩක් කිව්වේ. ඒක තමයි ඊළඟට ඒක දැකලා ඔව් කාලාතරේ දෙවිලා මට ලබා දුන්නා. එයාමේ දීපු මහත්යකත් කවුරුහරි දුන්න මහත්යෙක් එහෙම ඉන්නවා නම් ඔව් මහත්යලා ලෝක පිනක් නෑ. අනිවාර්යෙන් මම දන්නෙත් නෑ මම මේ පෙරේදා මම වීඩියෝ එක දාලා ඊට පස්සේ මේ ඊයේ මම ওই අම්බලන්ගොඩ පුවත් එකට වීඩියෝ එක දුන්නා දාන්න කියලා. ඒ පාරේ ඒකෙන් දැකලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මමට තාම මොනවද කියන්න තියෙන්නේ? මට කියන්නේ කවුරු මේ කරා වගේ කවුරු හරි ඉන්නවා නම් ඔව් මට ඉන්නේ ගියක් දොරක් නෑ. ඔව් මට කොහොම හරි ඉන්න තැනක් රෑලි ගහලා හරි පොඩ්ඩක් කතා දෙනවා නම් මට මේක අනිවාර්යෙන් මේක කරගෙන අල්ලලා කීයක් හරි හොයාගෙන ඇවිල්ලා ඔව් මට වැටිලි ඉන්න තැනක් හරි ඇස්දෙනක් ඉන්නවා නම් ගොඩක් මුස්ලිම් අනිවාර්යෙන් අපි එකක් බලමු මේක කරා වගේ ඒකත් මේ දේ උදව් කරා වගේ ඒ සහෝදරයෝ ඇත්තටම අපි බලමු මේ මාමගේ මේ දෙයටත් ඇත්තටම මේ කවුරු උපකාර කරයිද කියලා. අනිවාර්යෙන් උපකාර කරා. බලමු අපි උපකාර කරයි කවුද? ඔව් ඉන්න අමාරු වැස්සට. ඔව් මේ මම නැන්ද මේ බස් හෝල්ට් එකේ ඉන්නේ. මේ බස් හෝල්ට් එකේ ඉන්නේ. අනිවාර්යෙන් නන්ද කැමති නෑ මඩමකට යන්න. දිනා කැමති නෑ මඩමකට යන්න. ඔව් මම කැමති නෑ දාන්න. ඇත්ත කතාව. ඔව් අපි දෙන්නගේ ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙන ඉන්නේ පුතුවා. ඔව් ඒ පුටුව හම්බුණානේ. පුටුව හම්බුණා. ඒ එනන්ද? පුටුව හම්බුණා. ඔව් දැන් ඉන්න තමයි අනිවාර්යෙන් ඒකත් ඇවිදගෙන ඇවිල්ලා කොහේ හරි වැටිලා ඉන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් හරි කියලා ඉන්න තැනක් කියලා ඉඳි ගහයි. අනිවාර්යෙන් මට තැනක් නෑ හරියට. ඔව් මට ඉන්න කොහේ හරි තැනක් ඒකත් ඒවා දෙන ලොකු දිනක් මොකද අපි දෙන්න ගන්නේ බස් වලට. ඔව් මේ මාමයි නන්දා ඉන්න බස් වෝල්ට් එක තමයි මේක. බස් වෝල්ට් එකේ තමයි මාමයි නන්දා ඉන්නේ. මේ අම්බලන්ගොඩ ඉඳන් ගාලු පත්තර මේ අම්බලන්ගොඩ ඉඳන් ගාලු පැත්තට එනකොට මේ හම්බෙන මෙතන ගල් දූවේ මේ ආරණ්‍යට හැරෙන පාර තියෙනවා. ඒ පාර ගාව තියෙන මේ බස් වෝල්ට් එකේ තමයි මේ නන්දෑම ජීවත් වෙන්නේ. මම ඔයිට කලින් වීඩියෝ එකක් දැම්මා. දැන් මේ බස් වෝල්ට් එකේ ඉන්න පාසුයි මේ නන්දෑම මට තෙමෙනවා.
දැන් රෝද පුටුවේ වැඩේ හරිනේ මාමේ. දැන් රෝද පුටුවේ වැඩේ අලුත්ම රෝද පුටුවක් ඒ මහත්තුරු ඒ සහෝදරයෝ අරන් දීලා තියෙනවා. ඒ සහෝදරයෝ අරන් දීලා තියෙන අලුත්ම රෝද පුටුවක් පරිත්‍යාග කරලා තියෙන ලොකු පිනක්. ඇත්තටම සතුටුයි. දැන් තියෙන්නේ කොහොම හරි ඔයගොල්ලන්ට ඉන්න තැනක්. ඉන්න තැනක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. ඉන්න තැන. ඔව්. ඉන්න නිදහසේ ඉන්න තැනක් තමයි දැන් අපිට උවමනා කරන්නේ. අනිවාර්යෙන්. ඒක ලබා දෙනවා ලොකු පිනක්. අනිවාර්යෙන්. ඒකත් මේ මෙහෙම කරා වගේ ඇත්තටම කවුරු හරි ඇත්තටම අපි බලමු. මොකක් හරි කරන්න ඇත්තටම බලමු මේ ඉන්න තැනක් හොයාගන්න නැන්දට මාමට.